එයාට තිබුණ ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ හෙලන්න උනේ අපේ තිබෙන හමුවීමේදී ඒ ආපු මහා වැස්ස නිසා. මම එක අතකින් කුඩේ හෙලගෙන අනිත් අතින් එයාගේ උරහිස අල්ලගෙන ඉද්දී උරහිස අල්ලගෙන හිටිය අතට වතුර බින්දු වැටෙන්න ගත්තා. එතකොටයි මට තේරුණේ කුඩේ හිල් තියෙනවා කියලා. මං කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගත්තා. එයාව ආරක්ෂා වෙන්න. අපි වසර කීපයක් හරි ආදරෙන් හිටියා. එහෙම හමුවීම් වුණත් මාසෙකට දෙතුන් වතාවක් මුණ ගැහුණා. අපි මුණ ගැහුණ දවසට වැස්සක් කඩාගෙන වැටුණත් මම අර විදිහට එයාගේ කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගන්න පුරුදු වුණා. එයාව වැස්සෙන් ආරක්ෂා වෙන්න. අපි යන ගමන අතර මැද්දේදී එයා තීරණයක් ගත්තා. මේ යන ගමන නවතින්න ඕනේ කියලා. එයාගේ තීරණයට මට විරුද්ධ වෙන්න අයිතියක් නැති නිසා මම එයාගේ තීරණය ඉදිරියෙන් යහන්න වුණා. මට එයාව මල් ළඟ රඳව ගන්න උවමනාව තිබුණත් එයා රැඳෙන්න කැමති නැත්තම් මං සංවේදී වෙලා අඬලා දොඩලා එයාව රඳව නොගත්තේ එහෙම ලංවීමක සාර්ථකත්වයක් නැහැ කියලා මගේ හිත දන්න නිසා. අපි අපෙන් වෙන්වුණ වෙලාවෙදී අපි දෙන්න එකට තෙමී නොතෙමී ගිය කුඩේ මම ඉල්ලගත්තා. එයා හිතුවේ ඒක මං තියාගන්න හදන්නේ මතක සටහනක් විදියට කියලා. ඇත්ත හේතුව නොකිය මං එයාට එහෙම හිතන්න ඉඩ ඇරියා. ඇත්තටම මං කුඩේ ඉල්ලගත්තේ මතක සටහනක් විදියට නෙවෙයි. මං ඒ හිල් තියෙන කුඩේ ගත්තාම එයා අලුත් කුඩයක් ගන්නවා. එයාගේ ජීවිතයට තව කවුරු හරි එයි. මං වගේම එයත් එක්ක අලුත් කුඩේ යටින් යයි. මං වගේ මෙයාගේ උරහිසට අලුත් පෙම්වත අත දාගෙනත් යයි. හේත් වහින වෙලාවට මං වගේ කුඩේ කරකවල තමන්ගේ පැත්තට අරගෙන එයාව ආරක්ෂා කරයිද කියලා සැකයි. ඒ නිසයි මං හිල් තිබුණු කුඩේ ඉල්ලගත්තේ. දැන් එයාට අලුත් කුඩයක් තියෙනවා. එයා තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියත් එයා දැන් පරිස්සම් අලුත් කුඩයක් යටින් යන නිසා. මගේ ළඟ තියෙන එයාගේ කුඩේ දැන් වෙනතටත් වඩා හිල් තියෙනවා. වෙනතටත් වඩා මං තෙමෙනවා. ඒත් තාම මට හිතුනේ නැහැ අලුත් කුඩයක් ගන්න. එක කුඩයක් යට ගෑවිනු ගෑවිනු දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසා